හිතින් ඉන්න සඳමාගේ හෙමින් හිනාවෙන්න එක දවසක් අපේ නමින් වෙන්ව එන්න අනේ දුරක් පියාඹන්න. Am I really that much to handle? Breaking these niggas down like a camel. You don't really know you are. Hello ළමයි ඉතින් welcome back to my YouTube channel. ඉතින් ඔන්න උග කාලෙකින් මම වීඩියෝ එකක් අරගෙන ආවා. long වීඩියෝ එකක්. සාමාන්‍යයෙන් මම short නම් දානවා. ඉතින් මේ long වීඩියෝ එක අරගෙන ආවේ උග කාලෙකට පස්සේ. මම හිතන් හිටියේ මේ වීඩියෝ එකෙන් ඔයාලට මම වෙසක් එකට කරපු දේවල් කියනවා කියලා. ඉතින් ඊට කලින් වෙසක් වලට දවස් දෙකකට විතර කලින් අපි කොළඹ ගිය නිසා පුංචිගේ වැඩකට මම හිතුවා ඉතින් ඒ වීඩියෝ ටිකත් මේකටම ඇඩ් කරනවා කියලා. ඉතින් කොහොම හරි අපි බදාදා රෑ තමයි කොළඹ ගියේ. මාරි බ්‍රහස්පතින්ද පාන්දර විතර වගේ වෙද්දී අපි කොළඹට ගියා. ඒ පැත්ත නම් ඉතින් ගොඩක් වෙසක් වලට හරිසලා හැම තිබ්බා. මොකද ඉතින් ඒ පැත්ත ගොඩක් වෙසක් සම්මරන වැඩි. පොළොන්නරුව අපේ පැත්ත වලට වඩා. ඉතින් ඔයාලගේ පැත්තේ වෙසක්ද පොසොන්ද වඩාම සමරන්න කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් කතාවෙන් කතාව කොහොම හරි අපි එන්න ඕන දැනටත් ආවා. අපි ආවේ ඩඩන්ස් හොස්පිටල් එකට පුංචිගේ ඔපරේෂන් එකක් කරන්න තියෙනවා කියන හින්දා. ඉතින් පුංචි ඒ වැඩ ටික කරගන්න ගමන් මෙන්න මෙතන මෙන්න මේ මැෂින් එක තිබ්බා. මම ඒකට කියන නම නම් දන්නේ නැහැ. මමයි ලොකු මාමා ඉතින් ඒකෙන් චිප්ස් එකක් එහෙම ගත්තා. ඊට පස්සේ ඉතින් මේ පුංචි වැඩ ටික එහෙම ඉවර කරලා එතන තිබ්බ. මේ අපි ඉතින් අපිට හම්බුන රූම් එකට ඇවිල්ලා තමයි දැන් ඉන්නේ. පුංචි ඔපරේෂන් එකට අරගෙන යනකම්. ඉතින් මේක තමයි අපිට හම්බුන රූම් එක. ඉතින් මේක ගත්තෙත් මම ඉස්සෙල්ලා පෙළ මැෂින් එකෙන් අපි ඉතින් උදේට කාලා හිටපු නැති හින්දා ඉතින් ඒකෙන් තව එකක් ගත්තා. ඉතින් මං ගියාට කරන්න වැඩකුත් ඉතින් මට තිබ්බේ නෑනේ. ඉතින් මං දවසක ඉතින් ටීවී එක බල බල තමයි ඉතින් කම්බරේටලා හිටියේ. මේ තියෙන්නේ එතන ජනේලයක් තිබ්බා. ඒ ජනේලෙන් බලුවහම පේන view එක. ඒක නම් මාර ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ නම් ඊට පස්සේ දවස් වෙන්න ඕන. මායි ලොකු මාමෙන් ගියා හොස්පිටල් එකේ තිබ්බ කැෆේ එකට කාලා එන්න කියලා. ඉතින් ඒ කැෆේ එක නම් මාරම ලස්සනයි. ඒ වගේම මාරම වයිබ් එකක් තිබ්බේ. ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ කැෆේ එක ලස්සනයිද නැද්ද කියලා. ඉතින් එතන හරිම නිදහස්. අනේ මට තේරෙන්නේ නැති එකම දේ වීඩියෝ එඩිට් කරන්න ගත්තාම ඒවට වොයිස් කරද්දී මොනවා කියන්නද කියලා. වෙන වෙලාවට නම් ඕන තරම් දේවල් කියවන්න තියෙනවා. ඒ වුණාට වීඩියෝ එකක් එඩිට් කරන්න ගත්තාම මොනවා කියවන්නද කියලා අනේ මට තේරෙන්නේ නැහැ. ඉතින් දැන් කොහොම හරි වැඩ ටිකත් ඔක්කොම ඉවර කරගෙන දවසක වීඩියෝ අපි කොළඹ දැන් ඉතින් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. හරි ඉතින් එහෙනම් ට්‍රැෆික් එක පොඩ්ඩක් වැඩි මෙහෙට වඩා නම්.
පාලම. ගැලණි පාලම. ඉතින් අපි හයිවේ එකෙන් ආපු නිසා ඔන්න දැන් ඉතින් හයිවේ එන්ට්‍රන්ස් එක ළඟටත් ඇවිල්ලා තියෙන්නේ. මේ නම් ඉතින් හයිවේ එකෙන් අපි එක්සිට් වෙලා කොහෙද කියලා නම් මට මතක නෑ. අන්නාසි තිබිලා අපි අන්නාසි ගන්න නැවැත්තුවා. මේ නම් මං හිතන්නේ කුරුණෑගල අපේ ලොකුමලා ගෙදරට දාන ලයිට්ස් වගේ අබන්න ගියා. ඒ ජීවිතාවක් ගත්ත එක තමයි මේ. ඉතින් මෙන්න මේ තැන නම් මාරම ලස්සනයි. මොකක්ද මේක රක්ෂිතයක් කරනවා කරගෙන ඕනේ. ඒ පාර නම් මාරම ලස්සනයි. ඒ වගේම නිකන් මාරම අමුතු වයිබ් එකක් තියෙන ගස් කොළන් පිරිච්ච. කොහොම හරි ඉතින් අපි දැන් දඹුල්ලටම ඇවිල්ලා ඉන්නේ. රෑ ඉතින් බඩගිනි තින්දා අපි ගියා PNS එකට මොන හරි කන්න කියලා. මම නම් ගත්ත Nescafe එකක්. හැබැයි ඉතින් මට ඒක නම් චුට්ටක් සීනි මදි. ඒ වගේම පොඩ්ඩක් තරහත් වැඩි. ඔන්න ඉතින් කතාවෙන් කතාව කොහොම හරි දැන් පොළොන්නරුවට ඒ කියන්නේ අපේ ගෙවල් පැත්තටම දැන් ඇවිල්ලා ඉන්නේ. මට නම් ඉතින් කොච්චර කොහේ ගියත් මේ ගමට ගෙවල් පැත්තට ආවම දැනෙන හැඟීම කොහේ ගියත් ඉතින් ගන්න බෑනේ. එදා ඉතින් කොහොම හරි සිකුරාදා මට මේක දැක්කේ තමයි මතක් වුණේ. එදා අපි ඉස්කෝලේ භක්ති ගීත කිව්වා. මේක උතන ආවට පස්සේ තමයි මතක් වුණේ අද නේද භක්ති ගීත තියෙන්නේ කියලා. ඉතින් කොහොම හරි අපි 9:30 විතර වගේ වෙද්දී පොළොන්නරුවට ආවා. ඊට පස්සේ ඉතින් රැට කන්න කෑමකුත් අරගෙන එහෙම්ම ගෙදර ගියා. මේ ඉතින් වෙසක් දවසේ උදේ අපේ ගෙදර ඉන්න චූටිලෙන් පැටියට කී ටිකක් දෙන්න තමයි යන්නේ. එයා ඉතින් තාම චූටි හින්දා වෙන දේවල් කන්න බෑනේ. ඒ වුණාට දුකම හිතන දේ කියන්නේ මම දැන් මේ වීඩියෝ එක ගත්තට මම මේක දැන් වොයිස් කරන්නේ සතියකට විතර පස්සේනේ. දැන් දවස් 2-3කට විතර කලින් මම උදේ කිරි දෙන්න බලනකොට මෙයා කුඹුවේ මැරිලා හිටියේ. ඉතින් දැන් එයා මාත් එක්ක නැහැ. ඉතින් එයා මල්ලක නැති වුණත් වෙන කොහේ හරි හොඳ ලස්සන තැනක ඉන්නවා ඇති කියලා මම ඉතින් හිතනවා. මම කිව්වනේ ඉතින් මේ වෙසක් දවසේ උදේ කියලා. ඉතින් අපේ නංගිලාගේ පන්තියේ අයිස්ක්‍රීම් දන්ස්ලක් දෙන්න ලෑස්ති කරලා තිබ්බා. දැන් ඉතින් අම්මයි මායි මල්ලි ඒකට යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. අපි ඉතින් එතනට යද්දි නම් දන්ස්ලා පටන් ගෙන තිබ්බේ. ඒ වගේම ගොඩක් සෙනගත් ඇවිල්ලා හිටියා. අම්මයි මායි ඉතින් අයිස්ක්‍රීම් එකක් කාලා හිටිය ඇතනදලා. ඉතින් වෙසක් නිසා දන්සල් එහෙම පදින්න යන කට්ටිය පෙට්‍රල් ගාවන්න ඉතින් පෙට්‍රල් ෂෙඩ් එකේ හෙනට මිදින් ඕනෙම. මෙතනත් ඉතින් නදිය අසලින් බත් දන්සලක් තිබ්බා. අපි ඉතින් ඒකට නම් ගියේ නෑ. මම හිතන්නේ මේ පාරණ වෙසක් එකට දන්සල් 2-3කට විතරයි ගියේ අයිස්ක්‍රීම් දන්සල් වලට එකක්. ඉතින් අපි අර නංගිලාගේ පන්තියෙන් දුන්න දන්සලේ ඉඳලා දැන් ඉතින් අත්තම්මලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලා නම් දන්නවා මේ දෙන්න කවුද කියලා.
අපේ තෙනුව ගෙනල්ලා තිබ්බ මාළුව ටික මට නම් ඉතින් ලස්සනයි. ඔයාලට ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න යන්න අනිවාර්යෙන්. Mente estoy fatal, femen fatal. ඉතින් මේ ඊට පස්සේ අපි අත්තම්මගේ පුංචි දැකදලා ඉඳලා ලොකු මමලා ගෙදර ආවා. මට ඉතින් ඉන්න ගමන් වීඩියෝ නම් ගන්න බැරි වුණා. මේ නම් ඉන්නේ ඉතින් තුලාරයි ජිනති. ඊට පස්සේ ඉතින් අපි ගිහිල්ලා තිබ්බ කේක් එකකුත් කපාගෙන කාලා මේ දෙන්න ඉතින් අර මැන්ඩලා කියලා පොත් තියනවානේ එන්නේ පොත්වල චිත්‍ර දෙකක් පාට කරගෙන හිටියා කවුද ලස්සනටම පාට කරන්න කියලා මට තෝරන්න කියලා ඒ වුණාට ඉතින් අපි ඉක්මනට අපි හින්දා ඒ දෙන්නට ඒක පාට කරලා නම් ඉවර කරන්න බැරි වුණා අපි ගායි වෙන දවසක එන්නම් කියලා ඇත්තටම ඉතින් මේ මැන්ඩලා කියන පොත් ටික නම් මාර ලස්සනයි ඒ වගේ ඉතින් ඒ තියෙන චිත්‍ර මාරම ලස්සනයි ඊට පස්සේ ඉතින් මේ නම් අපි ගෙදර ඇවිල්ලා මේ වෙසක් දවසේ දවල් අපි වෙසක් කූඩු හදලා තිබ්බේ නෑ එදා තමයි වෙසක් කූඩු හදන්න ගත්තේ ඉතින් මට එන ගමන් නම් වීඩියෝ මොකද ගන්න බැරුණා ආයෙ අද දවසටම ඇත්තේ මේ වීඩියෝ ටික විතරයි ඉතින් මේ මම අර චූලේම් පැටි වගේ අරන් තිබ්බ පරණ වීඩියෝ වගේක් ඉතින් කලින් කිව්වා වගේ මම මේ වීඩියෝ එකට වොයිස් කරද්දිත් එයා ඉතින් මාත් එක්ක නෑනේ මේ ඉතින් වෙසක් එකට පස්සේ දවසේ ඒ කියන්නේ ඉරිදා අපි ඉතින් වෙසක් පොය දවසේ පන්සල් ගියෙත් නැති හින්දා අපි ඉතින් ඉරිදා උදේ 10 මාට වගේ ගල් විහාරය යන්න ගියා ඔයාලත් පොළොන්නරුවේ කෙනෙක් නම් අනිවාර්යෙන් ගල් විහාරයට ගිහින් තියෙන්න ඕනේ. මෙතන නම් ඉතින් මාරම ඉදහසක් දැනෙන්නේ. ඉතින් මේ ඉන්නේ මායි නංගි අපේ නංගි නම් බලන ඉස්සරහට මොනවා කියනවද මන්දා ඊට පස්සේ දැන් ඉතින් අපි වැඳලා එහෙම දැන් එළියට එන ගමන් තමයි ඉන්නේ මේ නම් ඉන්නේ ඉතින් මහයි අම්මයි කියලා දන්නවනේ එයා නම් ඉතින් වීඩියෝ එකකට ගත්ත පුදුම අමාරුනේ අන්න දැන් ඉතින් අපි යන ගමන් තමයි ඉන්නේ ඊට පස්සේ ඉතින් අපි අයිස්ක්‍රීම් එකකුත් අරගෙන ගෙදර එන්න ආවා එදාම රෑ අපි ඉතින් රෑ ගියා බලන්න කොහොමද සරසලා තියෙන්නේ වෙසක් කුඩු මොන හරි තියනවද කියලා එහෙම බලන්න ඉතින් අපි රෑ පොඩ්ඩක් එළියට ගියා ඉතින් මට මේක වොයිස් එකක් තමයි මතක් වුණේ මම වෙසක් කුඩු හදන පෙන්නුවට මම හදපු වෙසක් කුඩුව වීඩියෝ එකක් මේකට දාන්න අමතක වෙලා මගේ ලයේ දෙවටි
මේ නම් ඉතින් අපේ ඉස්කෝලේ වෙසක් කූඩුවම හදලා වෙසක් එකට සරදලා තිබ්බ විදිහ. මේ නම් ඉතින් ජූනි 1 වෙනිදා මට ඊට කලින් දවස් රෑ ඉඳන් ජූනි 5 වෙනිදා රෑ වෙනකම් මේක වීඩියෝ ගන්න බැරි වුණා. එදා ඉතින් අපේ කදුවල පන්සලේ පෙරහැර තිබ්බා. අපි ඉතින් දැන් ඒක බලන්න ගියා. ඉතින් ඔයාලත් බලන්නකෝ අපේ කදුවල පන්සලේ පෙරහැර කොහොමද තිබ්බේ කියලා. ඒ වගේම මම මේ වීඩියෝ ඔක්කොම හයි ස්පීඩ් දාලා තියෙන්නේ. ඒ වගේම ඉතින් මේ පෙරහැරේ ගියපු ඩාන්සින් අයිටම් තව අයිටම් ගොඩක් තිබ්බා. ඒ ඔක්කොම ඉතින් මම මේ වීඩියෝ එකේ ඇඩ් කරලා නැහැ. පිල් වලින් මම හිතන්නේ ලොකුම පිල් එක තිබ්බේ මෙන්න මෙයාට. ඉතින් ඔන්න පෙරහැරත් ඉවරයි. ඒ වගේම මගේ වීඩියෝ එකත් අදට මෙතනින් ඉවරයි. ඉතින් අද වීඩියෝ එකත් කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න. Thank you. Bye bye.